समन्ता चक्रवालेषु अत्रा गच्छन्तो देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सद्मोक्खदम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चतस्सोमे भिक्खवे धम्मा समन्नागतो भिक्खु अबद्धो परिहानाति තිම්මන් සුළු වේලාවක් මාතෘකා කරගත් දේශනා පාඨයට අනුව පින්වතුන්ගේ ධර්මඥානය උපදවා ගැනීම පිණිස පුංචි දහම් කාරණා ටිකක් අනුශාසනා කරමු. ඊට කලින් ඒ සඳහා අවශ්‍ය පින්වතුන්ගේ ගතසිත සූදානම් කර ගැනීමක් වශයෙන් පුංචි දහම් කාරණා ටිකක් මුලින් සඳහන් කරන්නම්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ධර්මයේ දේශනා කළත් ප්‍රයෝජනෙන් ගන්න බැරි 5 දෙනෙක් ඉන්නවා කියලා. එක නිබ්බාරාමතා, දෙක බස්සාරාමතා, තුන සංගණිකාරාමතා, හතර බහුකිච්ඡතා, පහ යෝ විමුක්තං චිත්තං පච්චවෙක්කති. තේරුණේ නේද? දැන් තෝරලා දෙන්න. නිබ්බාරාමතා කියලා කියන්නේ නින්දට ඇලුණු අය. බස්සාරාමතා කියන්නේ කතා බහට කැමති අය, ඇලුණු අය. සංගණිකාරාමතා කියන්නේ එකට එකතු වෙවි ඉන්න කැමති අය. බහුකිච්ඡතා කියලා කියන්නේ බොහෝ වැඩ කටයුතු යොදාගත්ත අය. යෝ විමුක්තං චිත්තං පච්චවෙක්කති, හිතේ කෙලෙස් විමුක්ත වෙන විදිහට නුවණින් විමසන්නේ නැතිව බණ අහන අය. එහෙනම් අපි බණ අහන්න ඕනේ කොහොමද? හිතේ තියෙන කෙලෙස් විමුක්ත වෙන විදිහට, දිය වෙලා යන විදිහට තමයි නුවණින් විමසා බණ අහන්න ඕනේ. ඒ නිසා නිබ්බාරාමතා නැතිව, බස්සාරාමතා නැතිව, සංගණිකාරාමතා නැතිව, බහුකිච්ඡතා නැතිව මේ විනාඩි 30ක් වගේ කාලයක් අනුශාසනා කරන ධර්ම දේශනාව නුවණින් විමසා බණ අහන්න කියලා ආරාධනා කරනවා හැමෝට. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයාට ලස්සන නමක් කිව්වා. සුතවා අරිය ශාවකා කියලා. ඒ සුතවා අරිය ශාවකයාට ප්‍රයෝජන කීපයක් ලැබෙනවා.
සුතවාචකෝ ආර්ය ශාවකෝ අකුසලං පජහති කුසලං භාවේති. ඔන්න පළවෙනි ප්‍රයෝජනය. මොකක්ද? මේ ශ්‍රතවත් ආර්ය ශාවකයාට අවස්ථාව ලැබෙනවලු අකුසලං පජහති. අකුසලය දුරු කරන්න. කුසලං භාවේති. කුසලය වඩා. දැන් බුදුදහමේ අකුසල කීයක් සඳහන් වෙනවද පින්වතුනි? 10ක්. ප්‍රාණඝාතය අකුසලයක් නේ. සොරකම් කිරීම අකුසලයක්. වැරදි කාම සේවනය අකුසලයක්. බොරු කීම අකුසලයක්. කේලම් කීම අකුසලයක්. හිස් වචන කීම අකුසලයක්. ඊළඟට විෂම ලෝභය අකුසලයක්. ව්‍යාපාදේ අකුසලයක්. තරහ තියෙන එක අකුසලයක්. මිත්‍යා දෘෂ්ටිය අකුසලයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයට පුළුවන්කම ලැබෙනවා ඔන්න ඔය අකුසල් හඳුනාගෙන ඒවා දුරු කරන්න, පජහණය කරන්න. ඊළඟට කුසලං භාවේති. කුසල් වඩන්න අවස්ථාව ලැබෙනවා යාට. දැන් කුසල් කීයක් තියෙනවද බුදුදහමේ? 10යි. මොනවාද කුසල් 10? ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කිරීම කුසලයක්. සොරකමින් වැළකී වාසය කිරීම. වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කිරීම. බොරු කේලම් හිස් වචන පරස වචන කීමෙන් වැළකී වාසය කිරීම. විෂම ලෝභයෙන් වැළකී වාසය කිරීම. ව්‍යාපාදයෙන් වැළකී වාසය කිරීම. මිත්‍යා දෘෂ්ටියෙන් වැළකී වාසය කිරීම. වළකිනව විතරක් නෙවෙයි. දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙවෙයි කුසලය වෙන්නේ. වැළකුණාට පස්සේ අපි ආය ආයුධ දඬු මුගුරු අතට ගන්නෙ නැහැ. නේද? ඊට පස්සේ එයා දයාවෙන් යුතුව ලෝකයාට ප්‍රතිචාර දක්වන්නේ. දයාවෙන් යුතුව තමයි සත්වයාට ප්‍රතිචාර දක්වන්නේ හැම වෙලේම. මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන් සත්වයාට ප්‍රතිචාර දක්වනවා. ඒක කුසලයක් වෙන්නේ වැළකුණ ප්‍රමාණය විතරක් නෙවෙයි. වැළකුණ පමණින් විතරක් නෙවෙයි. වැළකීලා එයා මෛත්‍රියෙන්, කරුණාවෙන් සියලු සත්වයන් උදෙසා කටයුතු කරනවා. එහෙම නේද? ඒතර සියලු සත්වයන් කොහොමද මෛත්‍රිය දක්වන්න කියලා බුදුදහමේ කියන්නේ? මාතා යතා නියං පුත්තං ආයුසායක පුත්ත මනුරාකි. එකම අම්මා කෙනෙක් තමන්ගේ එකම පුතාට දරුවට කොයි විදියටද ආදරේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සංඝාරය අපරිණ. අන්න ඒ වගේ ආදරයක් සමස්ත සත්වයාටම ලෝකයාටම පතුරවන්න කියන බුදුහාමුදුර. ඒක පුළුවන්ද? එහෙම මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්ද? තමන්ගේම දුවට පුතාට දක්වන ආදරය කරුණාව පුළුවන් ද අල්ලපු ගෙදර දරුවට දක්වන්න? ඒක හරි බරපතල කාරණයක් ඒ වචනේ. ඒතර බුදුදහමෙන් අපේක්ෂා කරේ අන්න එහෙම සකල විද සත්‍යයන්ටම මෛත්‍රිය, කරුණාව, දයාව. ඉතින් බුදුදහම අහන සුතවත් ආර්ය ශ්‍රාවකයන්ට ඔන්න ඔය අවස්ථාව ලැබෙනවා. අකුසලයේ දුරු කරන්නට කුසලයේ වඩන්න. ඊළඟට කියනවා සුතවාචකෝ ආර්ය ශාවකෝ සාවච්ඡං පජහති නිරවච්ඡං භාවේති. ධර්මයේ අහනකොට ඒ ශ්‍රාවකයා තුළ පරිවර්තනයක් වෙනවා. සාවච්ඡං පජහති. වැරදි කරනවා නම් ඒ වැරදි වලින් දුර වෙනවා. නිවැරදි දේ වඩන්න පටන් ගන්නවා. ඊළඟට කියනවා සුතවාචකෝ ආර්ය ශාවකෝ කන්න ධම්මං පජහති සුක්ඛ ධම්මං භාවේති. බුදුහාමුදුරගේ ධර්මය අහන ශ්‍රාවකයා කන්න ධම්මං පජහති. කළු ධර්ම දුරු කරනවා. සුක්ඛ ධම්මං භාවේති. සුදු ධර්ම වඩන්නට අවස්ථාව ලැබෙනවා. මොනවද මේ කළු සුදු ධර්ම? පින්, පව්. එතකොට යා පව් දුරු කරනවා, පින් වඩනවා. ඊළඟට කියනවා තව ආනිසංසයක්. සුතවාචකෝ ආර්ය ශාවකෝ අනරිය ධම්මං පජහති අරිය ධම්මං භාවේති. මේ ධර්මය අහන ශ්‍රාවකයට ලැබෙනලු ප්‍රයෝජනයක් මොකක්ද? අනරිය ධම්මං පජහති.
දැන් එයා මෙතෙක්කල් අනාර්ය පිළිවෙතක නම් හිටියේ. වැරදි මාර්ගයක නම් ගියේ ඒකෙන් නිදහස් වෙනවා. ඒක දුරු කරනවා. අරිය ධම්මං භාවේති. ආර්ය මාර්ගය වඩනවා. දැන් බුදුහාමුදුරන්ගේ ආර්ය මාර්ගය මොකක්ද? සීල, සමාධි, ප්‍රඥා. දැන් මෙයා බණ අහලා අකුසලයේ දුරු කරලා කුසලයේ වඩනකොට, වැරදි දේ දුරු කරලා නිවැරදි දේ කරනකොට, පව් දුරු කරලා පින් කරනකොට, අනාර්ය වැඩපිළිවෙලින් වැළකීලා ආර්ය වැඩපිළිවෙල තුල නියැලෙනකොට එයාට සුද්ධං අත්තං පරිහරಂತಿ. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරන්නට අවස්ථාව ලැබෙනවා. එහෙනම් බුදුදහමෙන් අපව මෙහෙවන්නේ කුමක් කරා යන්නටද? පිරිසිදු භාවයේ කරා යන්න. සත්‍යය පිරිසිදු කරනවා. සත්‍යය පිරිසිදු වෙනකොට එයාගේ සතුට කියන එක වැඩි වෙනවා. ඔන්න බුදුදහමෙන් අපේක්ෂා කරන කාරණා දෙකක්. මොකක්ද? එකක් තමයි පිරිසිදුකම. ඊළඟට ඒ පිරිසිදුකමත් එක්ක එයාට සතුට සැනසුම කියන එක ගෙන දෙනවා. ඒ බුදුදහමේ මාර්ගයේ සකස් වෙලා තියෙන එහෙම. එහෙනම් අපි බණ අහන්න ඕනේ ඔන්න ඔය කියපු කාරණා ඇති කර ගැනීමට. මොකක්ද? පිරිසිදුකම හා ඒ පිරිසිදුකමත් එක්ක සතුට සැනසුම කියන එක. දැන් මට කියන්නකෝ ප්‍රාණඝාතේ කරන කෙනාද පිරිසිදු, නොකරන කෙනාද පිරිසිදු? නොකරන කෙනානේ. එතකොට ප්‍රාණඝාතේ කරන කෙනාද සතුටෙන් ඉන්නේ, ප්‍රාණඝාතේ නොකරන කෙනාද සතුටෙන් ඉන්නේ? දැන් තේරුණානේ දෙවැටේ. මේ මාර්ගයේ සකස් වෙලා තියෙන්නේ එහෙමයි. අර දස අකුසලය කරන කෙනාද පිරිසුදු, දස අකුසලයෙන් වැළකීච්ච කෙනාද පිරිසුදු? දස අකුසලයෙන් වැළකුණු කෙනායි පිරිසුදු. එතකොට දස අකුසලය කරන කෙනාද සතුටෙන් ඉන්නේ, දස අකුසලය නොකරන කෙනාද සතුටෙන් ඉන්නේ? නොකරන කෙනා. එතකොට මෙන්න මේ සත්‍යයේ පිරිසුදුකම ඇති කරලා සතුට ළඟා කර දීමට බුදුදහමේ ස්තර තුනක් අනුශාසනා කරනවා. පළවෙනි ස්තරය තමයි සීලය. දෙවෙනි ස්තරය තමයි සමාධිය. තුන්වෙනි ස්තරය තමයි ප්‍රඥාව. හරි ලස්සන ගමනක් ඕක. ඔක එකින් එකට එක ස්තරයකින් අනිත් ස්තරයට තල්ලු කරලා දානවා. අනිත් ස්තරයෙන් අනිත් ස්තරයට තල්ලු කරලා දානවා. එක ස්තරයක් අපි පූර්ණේ කරනකොට ඉබේම එයා දෙවෙනි ස්තරයට යනවා. පළවෙනි ස්තරයේදී තිබිච්ච පිරිසිදුකමට වඩා පිරිසිදුකම දෙවෙනි ස්තරයේදී ලැබෙනවා. දෙවෙනි ස්තරයේදී තියෙන පිරිසිදුකමට වඩා පරිපූර්ණ පාරිශුද්ධත්වයක් තුන්වෙනි ස්තරයේදී ලැබෙනවා. සීල, සමාධි, ප්‍රඥා. සතුට පැත්තෙන් ගත්තාම පළවෙනි ස්තරයේ තිබිච්ච සතුටට වඩා දෙවෙනි ස්තරයේ සතුට වැඩි. දෙවෙනි ස්තරයේ සතුටට වඩා කෙනෙක් තුන්වෙනි ස්තරයේදී පූර්ණ සතුටක් ලබනවා. අපි මේ පූර්ණ සතුටට කියනවා නිවීම කියලා. දැන් බුදුපසේ බුදු රහතන් වහන්සේලා විඳින්නේ අන්න ඒ පූර්ණ සතුට. එහෙනම් කෙනෙකුගේ මේ හොයන සතුට තියෙන්නේ මොකක් මතද? පිරිසුදුකම මත. සුද්ධං අත්තං පරිහරಂತಿ. සුද්ධ ආත්මයක් පරිහරණය කරන්නට ලැබෙනවා. පළවෙනි ස්තරය තමයි පින්වතුනි සීල ස්තරය. අපි කියනවා ශික්ෂණය කියලානේ. මේ ශික්ෂණ තුනක්, ස්තර තුනක් කියන්නේ. සීල ශික්ෂණය, සමාධි ශික්ෂණය, ප්‍රඥා ශික්ෂණය. ඔය තුනට කියනවා ත්‍රිශික්ෂා. පළවෙනි එක තමයි සීල ශික්ෂණය, සීල ස්තරය. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සීලය ප්‍රධාන බෙදීම් හතරකට. චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අවිතික්කම සීලය කියලා. චේතනා සීලය කියන්නේ මොකක්ද? පින්වතුන්ට තේරෙන්න කිව්වොත් මෙහෙම.
දැන් ස්වාමීන් වහන්සේ වඩම්මනකොට අපේ මහත්තේ මුතු කුඩයක් ඉහළුවා. හිතක් නේද පහළ වුණේ මේ ස්වාමීන් වහන්සේට මේ මුතු කුඩේ ඉහළන්න ඕනේ කියලා හිතක් නේ පහළ වෙන්නේ. එතන ඒ සීලය මොකක්ද? එතන සිල්වත්කම. ඒකට කියනවා චේතනා සීලය. මේ ධර්ම මණ්ඩපයට එනකොට අපේ මහත්තුරු දෙන්නේ කකුල් දෝවණය කළා, කකුල් පිහ දැම්මා. මොකද්ද සීලය? ඒක අයිති වෙන්නේ චේතනාන චේතනාවක්නේ පහළ වෙන්නේ. ඒ කියන්නේ මේ දෙයක් කරොත් හොඳයි කියලා අපිට චේතනාවක් එනවා. අන්න ඒක සීලයක්, සිල්වත්කම. දැන් මේ ලස්සනට පාවඩයක් දාලා තියෙනවා. ඔය හිතක් නේද? හිතකින් මේක කරේ. ඒක අයිති වෙන්නේ මොන සීලයකද? චේතනා සීලය. දැන් ස්වාමීන් වහන්සේට මෙතෙන් වැඩියට පස්සේ අපේ දායක පින්වතුන් මල් වට්ටියක් අත ගැස්සුවා. මොකද්ද සීලය? චේතනා සීලය. අපි ගහකින් මල් ටිකක් කඩනකොට චේතනා සීලය. ඒ මල් ටික වට්ටියට සකස් කරනකොට චේතනා සීලය. ඒ මල් ටිකට පැන් නිහිනකොට චේතනා සීලය. ඒ මල් වට්ටිය දෝතින් භාග්‍යවතුන් වහන්සේට පූජා කරලා වන්දනා කරන හැම තත්පරයක් හැම මොහොතක්ම චේතනා සීලය ඇතිවේ. බලන්නකො අපි සීලය සම්බන්ධයෙන් දන්නේ චුට්ටයිනේ. එච්චරක් නෙවෙයි. ස්වාමියා තමන්ගේ බිරිඳට ආදරයෙන් කරුණාවෙන් සලකනවා. මොකද්ද සීලය? චේතනා සීලය. බිරිඳ තමන්ගේ ස්වාමියාට මෛත්‍රියෙන් කරුණාවෙන් උපස්ථාන කරනවා නම් මොකද්ද ඒ සීලය? චේතනා සීලය. අම්මා තාත්තා මෛත්‍රියෙන් කරුණාවෙන් තමන්ගේ දුවට පුතාට කවනවා, පොවනවා, අඳවනවා, නහවනවා, උගන්වනවා. මොකද්ද සීලය? චේතනා සීලය. අපේ ගේ ඉස්සරහා පාරේ වලගොඩලි සහිතයි, කටුකොහළු සහිතයි. අපේ ඇස් දෙකට පේනවා දැන්. වාහනයක් තියා මිනිස්සෙකුට පයින් යන්නවත් බෑ. අන්න අපිට හිතක් පහළ වෙනවා. මොකක්ද? උදැල්ලක් ගන්නවා, කූඩයක් ගන්නවා, ගිහිල්ලා අර වලගොඩලි සමතලා කරනවා. ලස්සනට පිළිසකර කරලා කටුකොහළු අයින් කරනවා. මට කියන්න මොකද්ද සීලය? චේතනා සීලය. දැන් බලන්න හතර ඉරියව්වෙදීම අපිට සිල්වත් වෙන්න බැරිද? සිල්වත් වෙන්න පුළුවන්. පින්වතුනි පින්වතුන්ගේ වාඩි වෙලා ඉන්න ඉරියව්වත් අයිති වෙන්නේ චේතනා සීලය. ඇයි? ඔයත් ඔය ඉරියව්ව පැවැත්වුවේ මොකක් ආනු පිණිසද? හොඳ දෙයකට නේද? එච්චරක් නෙවෙයි. ඔය පින්වතුන්ගේ ඇඳුම අයිති වෙන්නේ චේතනා සීලයට. ඇඳුම කියන්නේ ගෙදෙද්දි ඔය ඇඳුම ඇඳේ මොකක් කරනු පිණිස කියලාද? නේද? බලන්නකෝ. අපිට මේ හතර ඉරියව්වෙදීම සිල්වත් වෙන්න පුළුවන්. ඒ සීලයට කියනවා මොකක්ද? චේතනා සීලය. දෙවෙනි එක තමයි පින්වතුනි චෛතසික සීලය. චෛතසික සීලය කියන්නේ අපේ සමහර කාරණා තියෙනවා ජීවිතේ නරකයි නපුරුයි හොඳ නැහැ කියලා අපි අදහස් කරගත්ත සමහර දේවල් අපි ජීවිතෙන් ඉවත් කරනවා. වැළකී වාසය කරනවා. මොකද්ද කරන්නේ? ඒ නරක නපුරු දේවල් වලින් වැළකී වාසය කරනවා. බුදුදහමේ වැළකීමට වචනයක් කියනවා විරති කියලා. මොකක්ද? විරති චෛතසික තුනක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔන්න කෙනෙක් තමන්ගේ ජීවිතේ කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. කේලමක් හිස් වචනයක්, පරස වචනයක් කියන්නේ. ඒ කටෙන් සිද්ධ වෙන වචනෙන් සිද්ධ වෙන වැරදි වලින් වැළකීලා විරති වාසය කරනවා. ඒක මොන සීලයේද? චෛතසික සීලය. කෙනෙක් තමන්ගේ ජීවිතේ කර්මාන්ත කරනවා. හැබැයි කවදාවත් වැරදි කර්මාන්ත කරන්නේ නැහැ. නිවැරදි කර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඒකට කියනවා සම්මා කම්මන්ත. ඒක මොකද්ද සීලය? චෛතසික සීලය. ඔන්න කෙනෙක් තමන්ගේ ජීවිකාව වැරදි විදිහට ගත කරන්නේ නැහැ. නිවැරදි ජීවිකාවක් තමයි දැන් මේ ලෝකේ වැරදි ජීවත් වීම තියෙනවනේ නේද? දහමේ සඳහන් වෙනවා මේ කූට තුලා ක්‍රම තියෙනවා මේ ලෝකේ. කූට තුලා ක්‍රම කියන්නේ මේ කපටි විදිහට තරහා දිකිරන ගතිය.
මේක තරාදී විතරක් නෙමෙයි අයත් වෙන්නේ. අපි හිතමු ඇඳුමක් කෙනෙක් විකුණනවා වෙලෙන්ගේ. ඒකේ මිලට අධික මිලක් තියෙන මිලට අධිකව එක්කෝ ඒකේ තියෙන ගුණයට වඩා ගුණයක් ප්‍රකාශ කරමින්. අද එහෙම දෙයක් තියනවද නැද්ද සමාජයේ පින්වතුනි? ඇපල් ගෙඩි ඉඳන් තියනවනේ. මේ කූට තුලා ක්‍රම තියෙනවා තරාවි කිරණ. ඒවා වැරදි ජීවිකා. එතන තියෙන දුසිල්වත්කම. ඒතර යම් කිසි කෙනෙක් කොයි විදිහේ අසරණකම් තිබුණා, අඩුපාඩුකම් තිබුණා, අගහිඟකම් තිබුණා, එයා කවදාවත් වැරදි විදිහට ජීවත් වෙන්නේ නැහැ. ඒක මොකක්ද යාළඟ තියෙන මොන සීලයද? චෛතසික සීලය. වන චේතනා සීලය, චෛතසික සීලය. තුන්වෙනි එක සංවර සීලය. සංවර සීලේ බෙදීම් පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිස්ෘත සීලය, කන්ති සීලය, වීර්ය සීලය කියලා. මම හිතන්නේ මේවා ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි නේද? අපි සීලය කියලා දන්නේ චුට්ටක්නේ. පිට හොඳට මේ අර සුද්ධ ආත්මයක් ගත කරන්න පුළුවන් මේක අපි ටිකක් හාත්පස අවබෝධ කරගෙන හිටපුවා. දැන් ඒ සංවර සීලයේ බෙදීම් පහේ පළවෙනි එක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අපි සමාදන් වෙන සීලය. දැන් පන්සිල්ලයි තියෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. පොයේ දවසට 8 සිල් සමාදන් වෙනවානේ. දස සිල් සමාදන් වෙනවා. ඒවා අයිති වෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. එතකොට මෙයා මොකද කරන්නේ? මේ සමාදන් වෙන සීලයත් හොඳට සමාදන් වෙනවා. දෙවෙනි එක ඉන්ද්‍රිය සංවර සීලය. මේ ඉන්ද්‍රියන් අරමුණු ඉදිරියේ සංවර කරගන්න එකක් සිල්වත්කම. ඒක අසංවරයි නම් දුසිල්වත්කම. දැන් අපි පාරක වාහනයක් ධාවනය කරනකොට පරිස්සම් දෙකක් වෙනවා. එකක් තමයි අපේ වාහනේ අපි පාරෙන් පිටතට පයින්න දෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඉස්සරහින් එන වාහනේ හප්පන්න යන්නේ නැහැ. එහෙම නේද? එහෙම ගියොත් මේ පරිස්සම් දෙක සහිත ගියොත් අපිට ගමනාන්තය දක්වා පහසුවෙන් යන්න පුළුවන්. දැන් අපි ගමන් කරන්නේ පුට්සයිකලයක වුණත් අඩු මිලක් සහිත වාහනයක වුණත් අපි ඔය පරිස්සම් දෙක වෙනවමද නැද්ද? දැන් අපි බයිසිකලයක යනවා කියලා ඉස්සරහට කෝටි ගානක වාහනයක් ආවොත් ගිහලා හප්පනවද? චෝ කියලා. හප්පන්නේ නැහැ. අපි බලන්නේ අර පරිස්සම් දෙකව සහිතව අන්න ඒ වගේ. මේ ඇහැ ඉදිරියට වටිනා රූප එනවා. කන ඉදිරියට වටිනා ශබ්ද වෙනවා. හැබැයි වටිනා දේවල් ආවා කියලා අපි හැප්පෙන්න යන්නේ නැහැ. තේරුණා නේද? සංවර කරගන්නවා. ඒකට කිව්වා ඉන්ද්‍රිය සංවර. දැන් මේ දවස්වල පින්වතුනි පොලිමට කට්ටිය යනවා. කොහෙද යන්නේ? බන්ධනාගාරයට. දැක්ක නේද? මම දැක්ක හාමුදුරුවෝ දෙන්නේ තුන්දෙනෙකුත් යනවා බන්ධනාගාරය. දැන් මට කියන්න කෑම බීමේ අඩුකමක්ද? ඇඳුම් පැළඳුම් වල අඩුවක්ද? ගෙවල් දොරවල අඩුවක්ද? මිල මුදල් වල අඩුවක්ද? ඉන්ද්‍රිය සංවරකමක් නැතිකමේ අඩුවක්ද? දැන් එයාලගේ ජීවිතේ පිරිහිලාද නැද්ද? දැන් එයාලගේ ජීවිතේ පිරිසුදුද අපිරිසුදුද? දැන් ඒ අපිරිසුදුකම තුළ එයාට තියෙන සතුටක්ද දුකක්ද ජීවිතේ? බලන්නකො මේ ඇත්ත බුදුහාමුදුරු කියපේ. අපිටත් ඕකම තමයි. අපි මේ දුසිල්වත් වෙන්න අපේ සතුට කියන එක අපෙන් ගිලිහිලා යනවා. සිල්වත් වෙන්න අපේ සතුට කියන එක වැඩි වෙන්න පටන් ගන්නවා. තව දෙයක්. ඔය සීල ශික්ෂණයෙන් බුදුහාමුදුරු අපේක්ෂා කරේ අපේ චර්යාත්මක අංශය නිවැරදි කරන්න. චර්යාත්මක අංශය. සමාධි ශික්ෂණයෙන් කරේ අපේ චිත්ත වේග අංශය පාලනය කරන එක. ප්‍රඥා ශික්ෂණයෙන් තුන්වෙනි ස්තරයෙන් කරේ අපේ බුද්ධි අංශය වර්ධනය කරන එක. ඕකෙදි වෙන තව දෙයක් තියෙනවා අපිට ලැබෙන දෙයක්. ඒ තමයි අපේ ක්‍රමයෙන් පෞරුෂය සංවර්ධනය වෙනවා. සීලයෙන් කරන්නේ මොකක්ද? අපේ පෞරුෂය වඩනවා. සමාධියෙන් තව ටිකක් පෞරුෂය වර්ධනය කරනවා. ප්‍රඥාවෙන් පරිපූර්ණ පෞරුෂයත් එක් බවට පත් කරනවා පින්වතුනි. පෞරුෂ සංවර්ධන වැඩපිළිවෙලක් මේක. දැන් ඔක ඔයත් හිතන්න මම මෙහෙම දෙයක් කියනවා.
අපි හිතමු අපි ඉන්න ගමේ අපේ ගෙවල් ආසන්නයේ ඉන්නවා මේ පස්පව් දස අකුසල් කරන දුසිල්වත් කෙනෙක්. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සිවිල යෙදෙනවා, බොරු කියනවා, හිස් වචන පරස වචන කියනවා, මේ ආදී කෙනෙක් ඉන්නවා. ලෝභ කරන, තරහ කියන තියන මිත්‍යා දෘෂ්ටිකෙක් ඉන්නවා. අපි කවදාවත් මේ මිනිස්සයාට අපි ගමනක් යනකොට අපේ ගෙදර බලා ගන්න දෙනවා. අපි කවදාවත් අපේ දරුවෙක් ඒ ගෙදරක නවත්තලා යනවද බලා ගන්න කියලා? නෑ. ඇයි ඒ? ඇයි ඒ? මොකක්ද නැත්තේ මේ මිනිස්සයා ළඟ? පෞරුෂයක් නැහැ. එතකොට මේ මිනිස්සයාගේ පැත්තෙන් ගත්තොත් මේ මිනිස්සයා ඒ වගේ තැන්වලදී අසරණ වෙනවා කියලා කියන්නේ මේ මිනිස්සයාගේ පෞරුෂයක් නැහැ. තේරෙනව නේද? හැබැයි අපේ ගේ යවට ඉන්න හොඳ සිල්වත් කෙනෙක්. කවදාවත් සතෙකුට අහිංසා කරන්නේ, ප්‍රාණඝාතයෙන් වැළකීලා සත්‍යයන්ට දයානුකම්පාවෙන් ජීවත් වෙනවා. කවදාවත් හොරකම් කරන්නේ, කවදාවත් වැරදි විදිහට ජීවිකාව ගත කරන්නේ. සත්‍යවාදී කෙනෙක්, නිර්ලෝභී කෙනෙක්, මෛත්‍රිය ඇති කෙනෙක්, සම්මා දිට්ඨිය කෙනෙක්. පින්වතුනි අපි ඕනම දෙයක් බලා ගන්න දෙනවද නැද්ද? සති ගානක්, මාස ගානක්, අවුරුදු ගානක් වුණත් අපිට විශ්වාසවන්තයි මේ මිනිස්යා ළඟ ඕනම දෙයක් තියලා යන්න පුළුවන් කියලා. ඒතර ඒක මොකක්ද යාගේ? පෞරුෂය. ඔක Tamanටත් එහෙමයි. ගෙදර ඉන්න අම්මා සිල්වත් වෙන්න සිල්වත් කියලා කියේ මොකද්ද? චර්යාත්මක අංශය දියුණු වෙන්න. සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරය. ඒ අම්මගේ පෞරුෂය ඇති වෙනවා. තාත්තා පෞරුෂය ඇති තාත්තෙක් බවට පත් වෙන්නේ මොදල් තියෙන නිසා නෙවෙයි. ගේ හදපු නිසා නෙවෙයි. දරුවන්ට කණ්ඩ බොණ්ඩ දීපු නිසා නෙවෙයි. තාත්තා පෞරුෂයක් ඇති තාත්තෙක් බවට පත් වෙන්නේ තාත්තා සිල්වත් වෙනකොට. අයියා මල්ලි නංගි මේ හැමෝම ගෙදර ඉන්න අය දැන් අපි ගමුකෝ එක ගෙදරක්. ඒ ගෙදර අපි වැඩිපුර ආදරය කරන්නේ දොසිල්වත් දරුවටද සිල්වත් දරුවටද? සිල්වත් දරුවටනේ. අපි තැනක ගිහිල්ලා කතා කරන්නේ අනිත් අය ගැන කවුරු පිළිබඳවද? සිල්වත් දරුවෝ. බලන්නකෝ මේ පෞරුෂය වැඩි නෙමෙයිද? එතකොට ඔය සංවර සීලේ, ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ, ඉන්ද්‍රිය සංවර සීලේ තුන්වෙනි එක තමයි ප්‍රත්‍යසන්නිශ්චිත සීලය. ප්‍රත්‍ය කියලා කියන්නේ අපි හැම දිනාගෙම අත්‍යවශ්‍යතා ටික. පැවිද්දන් හැටියට අපිට අත්‍යවශ්‍යතා හතරක් ප්‍රධාන වෙනවා. චීවර, සේනාසන, පින්නපාත, ගිලන්පස. ඒ ටිකම ගිහි පින්වතුන්ටත් ඇඳුම් පැළඳුම් ඕනේ, කෑම බීම අත්‍යවශ්‍යයි, වාසස්ථානයක් අත්‍යවශ්‍යයි, ලෙඩේ දුකේදී බෙහෙත් අත්‍යවශ්‍යයි. මෙන්න මේ අත්‍යවශ්‍යතාවයන් ටික අර්ථය දැනගෙන ප්‍රයෝජනේ දැනගෙන භුක්ති විඳීම සිල්වත්කම. ඒකට කියන මොන සීලයේද? ප්‍රත්‍යසන්නිශ්චිත සීලය. අත්‍යවශ්‍යතාවයන් වල අර්ථය තේරුම් අරගෙන භුක්ති විඳීම. තේරුණා නේද? අර මම මුලින් සඳහන් කරපු අර අයවලුම් අද හිරිවත් කන්නේ මේ ප්‍රත්‍යයන්හි තියෙන අර්ථය දැනගත්තේ නැහැ. අර්ථය දැනගත්තේ නැහැ. ආසාවන් පොදියක් වටේ බැඳුණා. අර්ථය දැනගත්තේ නැති ගමන් වෙන්නේ මොකක්ද? ආසාවන් පොදියක් වටේ බැඳෙන එක. දැන් පින්වතුන්ට කකුල් කීයක් තියෙනවද? කළු ගෝවිල වෙනස්ද දන්නේ නැහනේ. සපත්තු කීයක් තියෙනවද? ඇඟවල් තියෙන්නේ එකයි. ගවුම් කීයක් තියෙනවද? සාරි කීයක් තියෙනවද? මං එපා කියන්නේ ලස්සනට අඳින්න ඒ ඔක්කොම කරන්න බුදුදහමෙන් ඒවට විරුද්ධ නැහැ. හැබැයි ඒකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. අර්ථය නැති වෙච්ච ගමන් අපි දුසිල්වත් වෙනවා. දුසිල්වත් වෙනවා කියලා කියන්නේ අපි අපිරිසුදු වෙනවා. අපිරිසුදු වෙනකොට සුද්ධ ආත්මයක් නැති වෙනකොට අපිට සැප කියන එක නැහැ. අපි හැම වෙලෙම හිතෙන් දුක් විඳිනවා. කොච්චර තිබුණත් මදි. කොච්චර තිබුණත් මදි. මේ ළඟදී අපේ භාවනා මධ්‍යස්ථානයේ අපි ගිය අවුරුදු 2කට කලින් අපි වැඩසටහනක් කරමු ත්‍රිකුණාමලේ අපේ ගම ඒ පැත්තේ මේ මායිම් ගම්වල ඒ අයට අප්‍රේල් මාසේ අපි සලාක ආහාර ටිකක් දෙමු කියලා.
ඒත් එක්කම මම යෝජනාවක් කරා අවුරුදු මාස නිසා අපි ඇඳුම් ටිකකුත් දෙමු කියලා. මම ඉන්නේ ස්ථානයේ දායක පින්වතුන් හරි කැමති දන් දෙන්න. බුදුම විදියට දන් දෙන්න. වචනයක් කියපු ගමන් ඇතු. පින්වතුනි වාහන වලින් ගෙනාවේ ඇඳුම්. වාහන වලින් ගෙනාවේ ඇඳුම් ගෙනල්ලා විශාල ප්‍රමාණයක්. ඒකට වෙනම වාහනයක් ගත්තා ගෙනියන්න. තාම ඒ ගමේ පන්සලේ තියෙනවා ඒ ගෙනිච්ච ඇඳුම් උර දෙක තුනක් තාම තියෙනවා. වාහන වලින් ගෙනාවා. අලුත්ම ඇඳුම් ගෙනාවා. මෙන්න ස්වාමීන් වහන්සේ කියලා ගෙනුවා. එක අම්මා කෙනෙක් සාරි ගෙනත් දුන්නා 60 ගාණක්. අලුත්ම සාරි තාම ඒක ඒ උර ගලවලක් නැහැ. මං කිව්වා මෙච්චර කොහෙන්ද? දඹදිවෙන් කිව්වා. ඒ අම්මා දඹදිව ගිහිල්ලා මොන වගේ ඉන්නද? තවත් තියනවා කිව්වා. මං කිව්වා ඇති කියලා. ඒ එපා කියනවා නෙවෙයි. නමුත් බලන්න අර අවශ්‍යතා ටික නෙවෙයි අපි තුල තියෙන ආසාවන් පොදියක් තියෙන. ගෙදර කෑම මේසෙ ගත්තාම බලන්න කෑම මේසෙ අවශ්‍යතා ටිකද තියෙන ආශා පොදියද තියෙන කියලා බලන්න. අපි බලන්නේ ඒකේ සුවඳ, ඒකේ පාට, ඒකේ හැඩය නේද? ওই ටිකනේ බලන්න. ඒ ආසාවන් ටික. අවශ්‍යතා ටික නෙවෙයි, ඒකේ අර්ථය නෙවෙයි ගොඩක් දුරට. සමහරවිට ඒ ආහාර ටික කාලා අවුරුදු 20 30 පයින්කොට ඉස්පිරිතාල ගාන. දැන් පිළිහිලාද නැද්ද? පිළිහිලා. දැන් සතුටක්ද තියෙන දුකක්ද තියෙන ජීවිතේ? දුකක් තියෙන. පුංචි වයසේ ඉඳන් සමහර විට දියවැඩියාව ආදී රෝග හැදිලා. අන්න අර්ථය තේරුම් ගත්තේ නැහැ. ඉතින් මේක ටිකක් විස්තරාත්මක පින්වතුනි මෙහෙම බලන්න. මේ ලෝකේ සම්පත් කියන ඒවා සීමා සහිතද සීමා රහිතද? මේ ලෝකේ තියෙන සම්පත් සීමා සහිතයි. මිනිස්සුන්ගේ ආසාව සීමා සහිතද සීමා රහිතද? සීමා රහිතයි. ප්‍රශ්නේ තියෙන්නේ උතන. මේ ඔක්කොම අරුබුද හැදෙන්නේ ඔන්න ඕක නිසා. ඇයි ලෝකේ සම්පත් සීමා සහිතයි, මිනිස්සුන්ගේ ආසාව සීමා රහිතයි. දැන් අර සීමා රහිත ආසාවන් ටික පරිමහ ගන්න බෑ සම්පත් සීමා සහිත නිසා. ඒ නිසා පුංචි පෞල් කුටුම්බයේ ඉඳන් අද මුළු ලෝකෙම යුද්ධයක් ප්‍රකාශ කරලා තියෙනවා. කලකෝලාහලයක් නැද්ද අද? තියෙනව නේද? අද මුළු ලෝකේ ප්‍රධාන ලෝකේ රටවල් යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. තප්පරයක් ඕනේ එක ෂණයකින් පින්වතුනි මුළු ලෝකෙම අලු කරන්න පුළුවන් න්‍යෂ්ටික අවියද හදලා තියෙනවා. අද ලොකු කලබලයක් පුංචි කුටුම්බයේ ඉඳන් තියෙන මේක. පවුලේ ඉඳන් මේක තියෙන මේ අර්බුදය කියන එක. ඒ අර්බුදයට හේතුව මොකක්ද? බුදුහාමුදුරන්ගෙන් අහනවා කලහ විවාද සූත්‍රයේදී කෙනෙක් ප්‍රශ්නයක්. කුතෝ පහුතා කලහ විවාද. ස්වාමීනි මේ ලෝකේ කලහ විවාද ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. කාම හේතු කාම නිදහන. එහෙනම් මේ ලෝකයේම මේ කලකෝලාහල කරගන්න හේතුව මොකක්ද? නිදහනේ මොකක්ද? කාම කිව්වේ ආශාව. ඒ නිසා මිනිස්සු අද එන කොටා ගන්නවා. ඒ අර ආශාව සීමා රහිත නිසා අර සීමා සහිත වස්තු එහෙම නැත්නම් සීමා සහිත සම්පත් නිසා මිනිස්සු මොකද කරන්නේ? ඒ ආශාවන් ටික පරිමහ ගන්නට පොරබදනවා. මිනිස්සු ඝාතනය කරනවා. මිනිස්සු හොරකම් කරනවා. බලන්න මේ ලෝකයේ මේ සියලුම දුරාචාර අනාචාර කරන්නේ මොකක් නිසාද? අර ආශාවන් ටික පරිමහ ගන්න. ආශාවන් ටික. ඒ නිසා බුදුදහමෙන් යෝජනාවක් කරනවා මෙන්න මෙහෙම. මොකක්ද? ඔබේ හිතේ ගුණධර්ම සීමා රහිතව වඩන්න කියනවා. මොකද කියන්නේ? හිත තුළ ගුණධර්ම සීමා රහිතව ප්‍රගුණ කරන්න. දැන් අපිට මෛත්‍රිය වඩන්න කියලා තියෙන්නේ සීමා සහිතවද සීමා රහිතවද? මෛත්‍රිය වඩන්න කියලා තියෙන්නේ සීමා රහිතව. කරුණාව, මුදිතාව, උපේක්ෂාව, නිහතමානීකම, ඉවසීම වගේ මේ ගුණධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී මේ සකල විද ගුණධර්මයන් හිත තුළ වඩනකොට සීමා රහිතව අර සීමා සහිත සම්පත් ටික භුක්ති විඳින්න ඇති. යුද්ධයක් නැතිව ඒ සීමා සහිත සම්පත්තීන් ටික සාමදානෙන්, සමාදානෙන්, සහයෝගයෙන්, සතුටෙන්
භුක්ති විඳින්න පුළුවන්. එහෙනම් දැන් මිනිස්සු තුළ අඩු මොකක්ද? මිනිස්සුන්ගේ අඩුවක් විදිහට තියෙන මොකක්ද එහෙනම්? ගුණධර්ම. ගුණධර්ම කියන එක නෑ. බුදුදහමෙන් ඒක මෙහෙවනවා. ඒ ගුණධර්ම වැඩෙන්න මේ මිනිස්සයාට මේ ලෝකයේ තියෙන අර අත්‍යවශ්‍යතාවයන් ප්‍රමාණවත්. එයා දන්නවා ඒකේ සීමාව මොකක්ද කියලා. අන්න ඒ සීමාව අවබෝධ කරගත්ත කෙනා, ඒ වගේ අර්ථය තේරුම් ගත්ත කෙනා සතුටෙන් ඒ ටික භුක්ති විඳිනවා. Tamanට තියෙන ටික. ඉන් මෙහාට අනිත් හැමෝගෙම හිතේ තියෙන්නේ දැන් ගේ හදන්නේ කාට වුණාවටද? වාහනේ ගන්න කාගේ වුණාවටද? මේ බහුතරයක් මම කතා කරන්නේ. ආහාර පන්න ගන්න, ඇඳුම් පැළඳුම් අඳින්නේ අපේ ස්වාධීන අදහසට අනුව නෙවෙයි. අපි සම්පූර්ණයෙන්ම අපේ මේ සකල විද චර්යාවන් සකස් කරලා තියෙන්නේ බාහිර කෙනෙකුට අනුව. බාහිර ආයතනයකට අනුව. කොහේ හරි නිෂ්පාදනයකට අනුව. එක්ක අල්ලපු ගෙදරට අනුව. අපි කන්නේ බොන්නේ අඳින්නේ පණ දෙන්නේ යාන වාහනේ ගන්න කාගේ වුණාවටද? අන්න එතන සිල්වත්කමක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් ඒ අර්ථයන්හි ඒ අත්‍යවශ්‍යතාවයන්හි අර්ථය තේරුම් අරගෙන භුක්ති විඳිනවා කියලා කියන්නේ සිල්වත්කමක්. ඒ සීලයට මොකක්ද කිව්වේ? ප්‍රත්‍යසන්නිස්ෘත සීලය. ඊළඟට තියෙනවා කන්ති සීලය කියලා. ඉවසීමත් සිල්වත්කමක්. කුසගින්න පිපාසී ඉවසන් සිල්වත්කමක්. මසි මදුරුව ඉවසන්නේ සිල්වත්කමක්. අනුන්ගේ නිന്ദා අපහාස ඉවසන එක සිල්වත්කමක්. අපි හිතමු කවුරු හරි අපිට අපහාස කරනවා, නිന്ദා කරනවා, චෝදනා කරනවා. අපි කෙරෙහි වැරදි විදිහට කවුරු හරි කතා කරනවා. දැන් අපිට චෝදනා නිന്ദා කරනකොට අපිත් පෙරලා චෝදනා නිന്ദා කරනවා නම් මම හිතන්න ඕනේ මොකද්ද මං ගැන සීලය තියෙනවද නැද්ද? තමන් හිතන්න ඕනේ මන් ළඟ සිල්වත්කමක් නැහැ. හැබැයි කවුරු හරි නිന്ദා අපහාස කරනකොට මම ඒකට පෙරලා නිന്ദා අපහාස කරන්නේ නැත්නම් තමන් හිතන්න ඕනේ, තමන් ඉවසනවා නම් තමන් හිතන්න ඕනේ මන් ළඟ සීලය තියෙනවා. අන්න යාට සතුටෙන් ඉන්න පුළුවන්. ඊළඟට අවසාන එක තමයි වීරිය සීලය. වරදක් කරන්න පෙළඹෙනකොටම ඒක ආපස්සට අදින ගතියක් තියෙනවා. කයෙන් වරදක් කරන්න එනවා. ඔන්න හිතනවා මේක කරන්න හොඳ නැහැ. ඒක කරේ වීරියෙන් නේද? වචනයක් වැරදි විදිහට පිට වෙන්න එනකොටම හිතෙනවා මේක හොඳ නැහැ. අන්න ආපස්සට ඇත්තා. ඒක කරේ වීරියෙන් නෙවෙයිද? ඒක සිල්වත්කම. අපි වරදක් කරන්න යනකොටම ඒක මගහරිනවා කියලා කියන්නේ සිල්වත්කම. මොන සීලයේද? වීර්ය සීලය. ඔය සංවර සීලේ කොටස් පහක් ඉන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය, කාන්ති සීලය, වීර්ය සීලය. අර ප්‍රධාන බෙදීම් හතරවෙනි එක තමයි අවිතික්කම සීලය. අවිතික්කම සීලය කියලා කියන්නේ අපි සමාදන් වෙච්ච සීලය කවදාවත් ඉක්මවන්නේ නැහැ. කඩ කරන්නේ නැහැ. විතික්‍රමණය කරන්නේ නැහැ. මොන ප්‍රතිලාභය ලැබුණත්. දැන් අද එහෙම සමාජ රටාවක් තියනවද නැද්ද පින්වතුනි? 50000ක් දුන්නොත්, ලක්ෂයක් දුන්නොත් මිනිස්සෙක් ගිහිල්ලා මරනවා. එහෙම එකක් තියනවද නැද්ද? තමන්ට මොන හරි දෙයක් ගන්න ඕමනා වෙච්ච ගමන් ගිහිල්ලා හොරකම් කරනවා. මේ කඩවල් බින්දිනවා එහෙම පිටින්. මිනිස්සු ඉදිරියේ හොරකම් කරනවා. තේරෙනවද? දැන් මම අපේ ගම තමයි පින්වතුනි සේරුවාවිල සෝමපුර බොහොම දුෂ්කර ගම. ඉස්සර ඒ ගමේ හැම ගෙදරකම හිටියා පින්වතුනි හරකෙක්, කිරි ගන්න හරකෙක්. අපේ ගෙදරත් හිටියා මේ හරක් පට්ටියක්. ඒකෙන් වැරදි වැටහීමක් ගන්න එපා. අපේ ගෙදර මේ හරක් විතරයි හිටියේ කියලා. දැන් එක හරකෙක්වත් නැහැ. ඇයි කාලා? සිංහල බෞද්ධයෝ 75%ක් ඉන්න රටක් මේක. දැන් කුකුලෙක් නැහැ, හරකෙක් නැහැ. නේ? ඉතින් මේ තමන් වේතනයක් ගන්න, වැඩ කරන, තමන් පඩියක් ගන්න, තමන්ගේ ආයතනේ මේ කොළ කෑල්ල උස්සගෙන යනවා. පෑන පැන්සල හාෆ් සීට් කොලේ උස්සගෙන යනවා. එහෙම තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු මේ පාපයේ අකුසලයේ තියෙන බය නැහැ මිනිස්සු. ලැජ්ජාව කියන එක, හිරියොතක් කියන එක නැහැ පින්වතුනි.
දැන් ඔය කොළඹ පැත්තේ පාරක් ගානේ පින්වතුනි තියෙනවා මේ සම්බාහන ආයතන කියලා. තුන්වෙනි ශික්ෂාපදේ එහෙම පිටින් කඩන. මේ බෞද්ධ රටේ. ඊළඟට මේ ළඟදී මම දැක්ක දේශපාලඥයෙක් රටේ පිළිගත්ත ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක ප්‍රකාශයක් කරනවා බොරු කියන්න බැරි නම් දේශපාලනය කරන්න එපා කියලා. දැන් ඕක අහන්නේ කවුද? ඔබේ පුතා, ඔබේ දුව පුතා. ඔය රූපවාහිනී ඉස්සරහා ඉඳගෙන අහනවා මේ අර අංකල් මේ රටේ ප්‍රසිද්ධ අංකල් කියනවා මෙහෙම කතාවක්. ඉතින් ඒ දරුවගේ ආකල්පය කොහොමද හැදෙන්නේ? එහෙනම් බොරු කියන්න ඕනේ. රට හදන්න නම් බොරු කියන්න ඕනේ. දැන් බලන්න මේ සමාජගත වෙලානේ. අපි අර ලොකු ස්වාමීන් වහන්සේ නමක් මේ ළඟදී බස් රථේ ගමන් කරනකොට පාරේ උදෑසන කාලේ පාසල් දරුවෝ තේ බස් එකේ යනවා. උපකාරක පන්තිවලට යන දරුවෝ යනවා. එතකොට මේ දරුවෝ කොන්දොස්තර මහත්මයාගෙන් ටිකට් එක ඉල්ලන්නේ මාමේ 3 බාර හන්දියට ටිකට් එක දෙන්න කියලා. 3 බාර හන්දියට ටිකට් එක දෙන්න කියලා. ඒකට හේතුව තමයි මේ දරුවෝ බහින තැන මේ මාර්ග 3ක් තියෙනවා. තී හැඩේ. ඒ මාර්ග 3 පැත්තටම පින්වතුනි බාර් 3ක් තියෙනවා. දැන් ඒක ප්‍රසිද්ධ 3 බාර හන්දිය කියලා. ඉස්සර එතන එහා පැත්තේ තිබුණා පල්ලියක්. ඉස්සර ඒකට කියලා තියෙන්නේ කුරුස හන්දිය කියලා. අර කුරුසෙ වගේනේ ටී හැඩේ පල්ලිය තියෙන නිසා. දැන් බලන්න පල්ලිය ළඟින් බස්සන්න, කුරුස හන්දිය බස්සන්න, පන්සල ළඟින් බස්සන්න, බෝධිය ළඟ. ඒතර ඒ දරුවගේ හිතේ කොච්චර සැහැල්ලුවක්ද නේ? ඒ දරුවගේ සිතේ කොච්චර ශාන්තිමත් භාවයක්ද මේ වචන කියනවා. හැබැයි දැන් මොකද්ද කියන්නේ? දැන් ටිකට් එක ඉල්ලන්නේ කොහාටද? 3 බාර හන්දියට. එතකොට අර පන්සල් ඔක්කොම යට වෙලා බාර් එක ඉස්මතු වෙලා ඇවිල්ලා. ඒ නිසා පින්වතුනි ව්‍යතික්‍රමණය කරන්න එපා. තමන් සමාදන් වෙච්ච සීලය අර ලංකාවේ හිටියා හොඳ චින්තකෙක් අධිකාරම්තුමා කියලා අපේ වැඩිහිටිය අය දන්නවා ඇති. අධිකාරම්තුමා ජීවිතේ එකපාරයි කියනවා පන්සිල් ගත්තේ. ආයි කවදාවත් පන්සිල් රැන්නේ නැහැ කියලා. ඒ පන්සිල් ගත්ත එක දිවි හිමියෙන් ආරක්ෂා කරා කියන මුළු ජීවිතේ. එක දවසක් රස්සාවට යනකොට බයිසිකලේ ගෙදරින් බයිසිකලේ තල්ලු කරගෙන එතුමා පාර ළඟටම යනවා පයින්. එතනින් තමයි නගිනවා කියන්නේ. ගේට්ටුව ළඟට යනකොටම කඩි රැලක් යනවලු ගේට්ටුව ළඟින්. බයිසිකලේ හරවගෙන ආයි ගෙදර ආවලු. රස්සාවට ගියේ නැහැ කියනවා. ඒක අනිවාඩු ගත්තා කියලා. ඇයි අර බයිසිකලේ ගියා නම් අර කඩි රැල දැන් මේක අන්තගාමී පිළිවෙතක් නෙවෙයි. නමුත් මිනිස්සේ ඒක ඒ අකුසලයෙන් වළකිනවා කියන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. මේ සීලය සැබෑ සීලයක් බවට පත් වෙන්නේ අන්න ඒ මට්ටමින්වත් අපි හිතනවා. එලිපිට පමණක් නෙවෙයි සැඟවිලාව. අපි ගොඩක් සංවර වෙන්නේ පිරිස ඉන්න තැන නෙනේ. දැන් ස්වාමීන් වහන්සේ මෙතනින් ගියපුවාම තියේ මෙතන හොඳ සෙල්ලම් ටික. නේද? ඔය සංවරකම නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ ඉන්න තැනක් නැති තැනක්. සංවරකම සීලය කියන එක තියෙනවා. හොඳයි. අපි ඉක්මනින් අවසන් කරමු. දැන් එහෙනම් අයත් තේරුම් ගත්තා. අවිතික්කම සීලය කියන්නේ කොහෙත්ම Taman සමාදන් වෙච්ච සීලෙ ඉක්මවන්නේ නැහැ. අර අටුවාවේ ලස්සන කතාවක් තියෙනවා. මිනිස්සුන් පොරොවක් කරන් දර කපන්න කැලේට යනවා. පිඹුරේ ඇඟ වෙලා ගන්නවා. මේ මිනිස්සගේ අතේ පොරොව තියෙනවා. 3 වතාවක් පොරොව උස්සනවා පිඹුරට කොටා. හැබැයි පොරොව උස්සනකොට මෙයාගේ හිතට එනවා අදහසක් මේක මට සුදුසු නෑ. මම ප්‍රාණඝාතයෙන් බැලකී සිල්වත් වෙච්ච කෙනෙක්. 4 වෙනි වතාවේ පොරොව ඉසික් කරනවා. ඒ පොරොව අතේ තියෙන නිසා නෙමෙයි නරක අදහසින්. අර යාගේ තියෙන සීල තේජස නිසා පිඹුර ගැලවිලා ගියා කියලා. ඒක ඇත්ත. බුදුහාමුදුර එක තැනක කියනවා පින්වතුනි අප වෙනවා මේ සීලය හොඳට සිල්වත් වුණාම මේ චර්යාත්මක අංශය පිරිසුදු කරගත්තා. මේ පළවෙනි ස්තරය ගැන කියමු. එයාට පුණ්‍ය ගංගා 5ක් ගලනවා කියනවා ජීවිතේට. භවභෝග සම්පත් ලැබෙනවා, පරිවාර සම්පත් ලැබෙනවා, ඕනෑම ස්වභාවයකට විසරදව එන්න පුළුවන්. සිහිමුලාවක් නැතුව මරණයටපත් වෙනවා. මරණයෙන් මත්තේ ඒකාන්ත වශයෙන්ම සුගතියේ ප්‍රතිසන්දිය ලබනවා කියලා වදාළා. පින්වතුනි බුදුහාමුදුරුවෝ දෙයක් කියලා අප වෙනවා නම් ඒක එහෙමම තමයි. එහෙනම් අපිට මේ මරණින් මත්තේ දුගතියෙන් වළකිලා සුගති පරායන වෙන්න
අන් දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අපි හොඳට ඔය රකින්න පංචශීලයේ හොඳට ආරක්ෂා කරා නම් ඒක එහෙම්මම වෙනවා. ඒ නිසා මේ සිල්වත් වෙන්න එයා පිරිසුදු වෙනවා. පිරිසුදු වෙන්න එයාගේ සතුට වැඩි වෙනවා පින්වතුනි. අන්න ඒ පිරිසුදුකම සතුටත් මෙහෙයවනවා එයාගේ ඊළඟට චිත්තාවේග පාලනයට. ඔය සිල්වත් වෙන්න මොකද වෙන්නේ? එයාගේ චිත්තාවේග පාලනය වෙනවා. දුසිල්වත් වෙන්න චිත්තාවේග පාලනය වෙන්නේ නැහැ පින්වතුනි. හොඳට බලන්න ඒක උදාහරණ සහිතව මම කියන්නම්. දැන් දෙවෙනි පියවර දැන් කතා කරන්නේ සමාධිය. එතෙන්දි වෙන්නේ අර සීලයෙන් තල්ලු කරනවා සමාධියට. ඒක සිල්වත් වුණාම ඉබේම සිද්ධ වෙන දෙයක්. 아무තුවෙන් උත්සාහ කරන්න ඕනේ නැහැ. සීලයෙන් පිරිසුදු වෙනකොට එයාගේ චිත්තාවේග පාලනය වෙනවා. හිත සමාධිමත් වෙනවා. චිත්තාවේග කියන්නේ මොනවද? හිතේ හටගන්න නරක නපුරු සිතුවිලි. කොච්චරක් තියෙනවද? නරක නපුරු සිතුවිලි කොච්චරක් අපිට හට ගන්නවද? චිත්තාවේග. රේරුකාණේ චන්දවිල නායක හඳුරුණා කියනවා 1500ක් කියලා. චිත්තාවේග කියලා කියන්නේ කෙලෙස් වලට වෙනතු. කෙලෙස්. දහමට අනුව කිව්වොත් මොකද වචනේ? කෙලෙස්. එතකොට ඔන්න 1500ක් හෝ ඊට වඩා හෝ අඩුවෙන් හෝ තියෙන සකල විද චිත්තාවේගයන්ම බුදුරජාණන් වහන්සේ පහකට කැටි කරනවා. ඒ සම්පූර්ණ කෙලෙස් ටික චිත්තාවේගයන් ටික චිත්තාවේග ප්‍රධාන පහකට කැටි කරනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච විචිකිච්ඡා. කොන්න බුදුහාමුදුරන සකල විද චිත්තාවේගයන් ගොනු කරා පහකට. ඔය චිත්තාවේග පහ තුල පින්වතුනි අර සියලුම අනිකුත් සෙසු චිත්තාවේග ටික තියෙනවා. හරියට මේ පහ දුම්රිය එන්ජිම වගේ. එන්ජිම ගමන් කරනකොට මැදිරි ටික පිටිපස්සේ අන්න මේ පහ තියෙනවා නම් අනිකුත් ඔක්කොම වෛරය, ක්‍රෝධය, පලි ගැනීම, මානය, මදය, තම්බය ආදී ඔය සියලුම හිතේ ගොඩනගෙන නරක නපුරු සිතුවිලි ගලාගෙන එනවා පින්වතුනි. එහෙනම් කවුරු හරි මේ චිත්තාවේග ප්‍රධාන පහ පාලනය කරා කියන්නේ අනිකුත් සියලුම චිත්තාවේගයන් ටික පාලනය කරා වෙනවා. එතන මෙන්න මේ අර සීලය දියුණු කරන්න අන්න එයා තුළ ඉබේම මේ චිත්තාවේගයන් ටික පාලනය වෙනකොට අන්න එයාගේ ආත්මය, එයාගේ ජීවිතය තවත් පිරිසුදු වෙන්න පටන් ගන්නවා. අර සීලයෙන් කළ පිරිසුදුකමට වඩා පිරිසුදුකම ඇති වෙනවා. ඒ පිරිසුදුකම බලවත් වෙන්න එයාගේ සතුට කියන එක වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ චිත්තාවේග පාලනය කරපු කෙනා ලබන සතුට බුදුහාමුදුරුවෝ උපමා පහකින් ලස්සනට දේශනා කරනවා. මම මේ උපමා පහ කියලා යන්නම්. හරි, පළවෙනි චිත්තාවේගය මොකද්ද? කාම ඡන්දය. කාම ඡන්දය කියන්නේ මොකද්ද? කාමයට තියෙන කැමැත්ත. බුදුදහම තුල කාමයට විරුද්ධයිද බුදුදහම? බුදුදහම කාමයට විරුද්ධ නැහැ. බුදුදහම විරුද්ධ මොකටද? කාම මිත්‍යාවට. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ ලස්සනට මේ මේසපුටු හැදුනේ කාමයේ නිසා නෙවෙයිද? මේ ලස්සන දහම් මණ්ඩපයක් හැදුනේ කාමයේ නිසා නෙවෙයිද? එහෙනම් කාමයේ ප්‍රතිඵල හොඳට තියනව නේද? හොදකුත් තියනව නේද? බුදුහාමුදුරුවෝ ඒකට පහර දුන්නේ නැහැ. ඒක තියෙන්න ඕනේ. මේ ඔක්කොම මේ ලස්සනට සකස් වෙලා තියෙන කාමයේ ප්‍රතිඵලයක් කියන. ඒකයි මේ අපි බුදුදහම අල්ල ගන්න ඕනේ හරි විදියට. සර්පයා වුණත් නගුටෙන් අල්ලගත්තොත් දෂ්ට කරනවා තමයි. අපි දැන් කාමයේ ගැන කියනකොටම පින්වතුන් ගිහිවත තුල ඉන්න අය ගැටෙනවවත් එක්ක. මේ තරුණ අය දහමට එවන්නේ. ඒ ජීවිතේ කඩා වැටේ කියලා. නෑ පින්වතුනි. කාමයේ ගැන තේරුම් ගන්න එක තරම් ජීවිතය ලස්සනට ගත කරන්න තව එකක් නෑ පින්වතුනි. තේරෙන්නේ? ධර්ම මුලින් කිව්වර සියලු අරුබුද හැදෙන්නේ කාමයේ නිසා කියවනේ. හැබැයි ඒ කාමයේ අර්ථය නොදැනගෙන දැන් බුදුහාමුදුරුවෝ කාමයේ උපමා කරේ පින්වතුනි ගින්නකට. මට කියන්න ගින්න හොඳයිද නරකයිද? ගින්න හොඳයිද නරකයිද?
කියන්නේ ගින්න දැන් කාමයේ කියන ගින්නක්නේ. ගින්න හොඳද නරකද? නරක දෙයක්. දැන් මේ බුදුරජාණන් වහන්සේට පහනක් දැල්වලා තියෙනවා. පාවිච්චි කරේ මොකද්ද? ගින්න. දැන් හොඳද නරකද ඒක? දැන් ඒ ගින්න පත්තු කරනකොට අපි සාදුනාද පැවතුවද නැද්ද? අපිත් ඒක අනුමෝදන් වුණාද නැද්ද? නේ ඒ ගින්න පත්තු කරලා අපි ඒකට වඳිනවද නැද්ද? ඒම ගින්න පත්තු කරන කෙනෙක් දකින්නකොටත් අපි හිතන අනේ මෙයා හොඳයි කියලා අපි හොඳ ප්‍රතිචාර දක්වනවා. දැන් ගින්නෙන් නේද පින්වතුනි ඔයත් බත් පිස ගන්න? ගින්නෙන්නේ නේද? ඒතකොට ඒක අයහපතක් වුණාද යහපතක් වුණාද? එහෙනම් ආහාර ටිකක් හොයා ගන්නත් අපි ගින්න පාවිච්චි කරා. හැබැයි ඔය පහනපත්තු කරපු ගින්නෙන් කවුරු හරි කෙනෙක් මේ මේස පුටු ඇඳ ඇතිලි මේ මිනිස්සු ගිනි තිබ්බොත් ඒක හොඳද නරකද? අන්න බුදුදහමේ විරුද්ධ ඕකට. තමන්ගේ කාමයේ නිසා පෞල් කුටුම්බිය විනාශ වෙනවා. බිරිඳ ස්වාමියා වෙන් වෙනවා. නඩුවව කියනවා නම් නේද? රටේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඉන්න නැත්නම් අද ලෝකේ අර යුද්ධයක් කියලා දෙයක් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ මොකද්ද කරේ? අර ගින්න පාවිච්චි කරන විදිය දන්නේ. ඒ අය මොකද කරන්නේ? මේ හැම එකක්ම ගිනි තියන. එහෙම නෙමෙයිද කරේ? දැන් අර පහුගිය දවස්වල පොලිමට යන අය මොකද්ද කරන්න හිටියේ? ඈ? ඒවා හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට වැටහෙන දේ මොකද්ද? මේ මිනිස්සු ඒ බන්ධනාගාරගත නොවුන නම් අද ලංකාවේ ඉන්න තරුණ පිරිස ඔක්කොම ගිනි තියලා නෙවෙයිද? ඈ? ඒ විස කවලා විස පොවලා ලංකාවේ මිනිස්සු ඔක්කොම අර සොම්බි වගේ කරනවද නැද්ද? ඒකේ තුල මුළු ලංකාවටම පිරිහීමක්ද නැද්ද? නේ? බලන්නකෝ. එතකොට යාලා ඒ කාමයේ භුක්ති විඳින විදිය දන්නේ නැහැ. මේ මිනිස්සු මේ ඔක්කොම ටික ගිනි තියනවා. ඔක්කොම ටික ගිනි තියන්නේ කියොත් තමනුත් ගිනි ගන්නවා කියන එක මිනිස්සු දන්නේ නැහැ. තේරෙනවනේ. තව කෙනෙකුට ගිනි බෝලකින් ගහනකොට ගහන්නේ Taman ගිනි බෝලේ කාගේ අතේදදී? Taman පිච්චෙනවා ඉස්සර. එතකොට මෙතන කාම ඡන්දේ කියන්නේ ඔන්න ඔය සාමාන්‍ය ප්‍රයෝජනවත් ස්වභාවය නෙවෙයි. ඒක චිත්ත වේගයක්. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් කියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔන්න ඉන්නවා මිනිස්සෙක්. මේ මිනිස්සයා දුප්පත්. කාගෙන් හරි ණයක් ගන්නවා. ව්‍යාපාරයක් පටන් ගන්නවා. ව්‍යාපාරය දියුණු කරලා අර ණය සම්පූර්ණයෙන්ම ගෙවලා දානවා. දැන් මේ මිනිස්සයා ළඟ ඉතිරි මුදලුත් තියෙනවා. දැන් ව්‍යාපාරෙත් මෙයාට අයිතියි. දැන් මේ මිනිස්සයාට තියෙන ඉතුරු මුදලෙන් දූ දරුවන් පෝෂණය කරමින් සතුටෙන් ජීවත් වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා කාමච්ඡන්දේ කියන මේ නීවරණය කෙනෙක් පාලනය කරොත් අන්න අර ණයට සල්ලි අරගෙන ව්‍යාපාරයක් පටන්ගෙන ණය සම්පූර්ණයෙන් ගෙවලා ඉතිරි මුදලින් තමන්ගේ අමුදරුව පෝෂණය කරමින් සතුටක් යමෙක් ලබනවද අන්න ඒ වගේ සතුටක් විඳින්න පුළුවන් කියනවා කාමච්ඡන්දේ කියන චිත්තාවේගය පාලනය කරගත්ත කෙනා. එහෙනම් කාමච්ඡන්දේ බුදුහාමුදුරුවෝ උපමා කරේ මොකටද? ණයක් ගැනීමක් වගේ. කෙනෙක්ගෙන් ණයක් ගත්තාම සතුටක්ද තියෙන්නේ දුකක්ද තියෙන්නේ? ඈ? ණයකාරය ඈතින් දැක්කා. ණයකාරයාගේ ගේ ගාවින් ගියා. ණයකාරයාගේ බල්ලේ කුකුලෙක් දැක්කා. අරක හිතට එනවද නැද්ද? බැරි වෙලාවක් දුරකථනෙන් හැමතුමක් එනවා. බලනකොට ඒ නම්බරේ ණය ගත්ත කෙනා. දැන් මොකද්ද දැනෙන්නේ හිතට? ඉතින් මෙයාට හැම වෙලේම පින්වතුනි හිතට මොකද්ද තියෙන්නේ? ණය ගත්ත කෙනාට පීඩාවක් තියෙනවා. අන්න ඒ වගේ කාමච්ඡන්දයේ ඉන්න කෙනාට හැම වෙලාවෙම තියෙන්නේ පීඩාවක්, දුකක්, බයක් තියෙන හැම වෙලේම. මේ කාමයන්ට ආශා කරන කෙනාට නේ කාමය කියන මොනවද? රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. ඔයත්තන්ගේ භාෂාවෙන් කිව්වොත් අම්මා තාත්තා දුව පුතා මොනුපුරා මිනිබිරි ගේ දොර වතු පිට රණ්ඩේ තීමුතුමනේ යාන වාහන ඉඩකඩම් කියන මේ ඔක්කොම ටික තමයි මේ. ඒතර ඒවට බලවත් ලෙස ඒවා පරිභෝග කිරීම නෙවෙයි. ඒවට ඕනවට වඩා ආශා කරමින් ඉන්න කෙනාට මොකක්ද හැම වෙලෙම තියෙන්නේ? 1000ක් තියෙන. 1000ක් තියෙන දැවිල්ලක් පිච්චිල්ලක් තියෙන හැම වෙලෙම. එයි මේවා නැති වේද, කැඩේද, බිඳේද, අහිමි වේද නේ.
දැන් ඔය හිතවල පුපුර කියනවා. ඉතින් මේ හාමුදුරු කීයට මේක ඉවර කරයි ගන්න. ඒ ගෙවල් වල දාලා යා නේද? ඇයි දැන් තියනා නේද දැවිල්ලා? දැවිල්ලක් තියෙනවා. නේ? එතකොට පින්වතුනි ඒක එනම් කවුරු හරි අර ණය ගෙවලා ණයෙන් නිදහස් වෙලා සතුටක් විඳිනවද? අන්න ඒ වගේ කියනවා කාමච්ඡන්දේ කියන චිත්තාවේගේ පාලනය කරගන්නවා. දෙවෙනි නීවරණය තමයි ව්‍යාපාදය. බුදුහාමුදුරු ලස්සන උපමාවක් කියනවා. ඔන්න කෙනෙක් ඉන්නවා අසනීප වෙනවා යාට. අසනීප වුණාම රුචි දේ කන්න බෑ, කැමති දේ බොන්න බෑ. ඇඟත් පණ නැහැ. හිතත් ඊඩාබරයි. දැන් සමහර රෝග හැදුනහම එහෙම නේද පින්වතුනි? ඔය වුණ වගේ රෝගයක් හැදුනහම කොච්චර රස දේ ගෙන දුන්නත් කන්න බෑ. කොච්චර හොඳ ප්‍රියමනාප දේ ගෙන දුන්නත් අනුභව කරන්න බොන්න කන්න බෑ. හැබැයි යම් දවසක මෙයා අසනීපෙන් සුව වෙනවා සම්පූර්ණයෙන්. දැන් එයාට රුචි දේ කන්න පුළුවන්, කැමති දේ බොන්න පුළුවන්, ඇඟට පණ තියෙනවා, හිත ප්‍රබෝධමත්. දැන් එයාට කොහොමද හිතට දැනෙන්නේ? සතුටක් දැනෙනවා. අන්න ඒ වගේ සතුටක් භුක්ති විඳින්න ලැබෙනවා කිව්වා ව්‍යාපාදයේ කියන චිත්තාවේගේ පාලනය කරන්න. ඔය අපේ හිතට එන තරහ කේන්තිය කියන එකනේ. ව්‍යාපාදයේ කියන්නේ හිතට එන ගැටෙන ගතිය. තරහ යනවා, කේන්ති යනවා, නුරුස්නා ගතිය. අන්න ඒක පාලනය කරගත්තාම එහෙනම් ඒ ව්‍යාපාදයේ කියන චිත්තාවේගයේ තියෙන කෙනා කොයි වගේද? ලෙඩක් හැදුන කෙනෙක් වගේ. හොඳට මතක තියාගන්න. අසනීපයක් වුණා වගේ තමයි තරහ කේන්ති යන කෙනා. දැන් එනිකමට ওই තරහ කේන්ති හොඳටම ගියපු කෙනෙක් ළඟට ගිහිලා කියන්නකෝ අනේ අද ඔයා හරිය ලස්සනයි කියලා. ගුටි ගහලා ඉන්න වෙන්නේ. ඇයි ඒ තරහ ගියපු කෙනා අර වචනේ පිළිගන්නේ Tamanට මොකක් හරි නේද? Tamanට අව ගැපෙන වචනයක් කියනවා. ඒකයි අර දැන් ලෙඩ හැදිච්ච කෙනෙකුට මොන ප්‍රිය දේ කියින් දුන්නත් ඒක ප්‍රිය නෑ වගේ. එහෙම කරන්න යන්න එපා කවදාවත්. ගුටි කාලා ඉන්න වෙන්න. එතකොට ඒ අසනීප කෙනා සුව වුණා වගේ කියනවා ව්‍යාපාදේ දුරු කරපු කෙනා. තුන්වෙනි එක තමයි තීන මිද්දේ. තීනය කියලා කියන්නේ කයේ මැලි ගතිය, මිද්දේ කියන්නේ හිතේ මැලි ගතිය. මොකට මැලි ගතියද? කුසලයට මැලි ගතිය. කුසලේ ලීනත්වතා කිව්වා. කුසලයට අලවන්නේ, කුසලයට පසුබානවා. තේරුණා නේද? ඒක අකුසලයක්, චිත්තාවේගයක්. මේක මේ දහම් මාර්ගය යන කෙනෙකුට පමණක් නෙවෙයි. ඉගෙන ගන්න දරුවෙකුට තීන මිද්දේ කියන්නේ මහ ලොකු අනතුරක්. චිත්තාවේගයක්. ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඒක ලොකු අනතුරක්. ගෘහණියකට තාත්තට අම්මට තමන්ගේ පවුල් කුටුම්බය ගත කරන්න තීන මිද්දේ කියලා කියන්නේ ලොකු අනතුරක්. ඒ චිත්තාවේගය පාලනය කරන්න ඕනේ. බුදුහාමුදුරේකට උපමාවක් කියනවා. ඔන්න කෙනෙක් බන්ධනාගාරගත වෙනවා. දැන් මෙයා දුකෙන් ඉන්නේ. හැබැයි යම් දවසක මෙයා බන්ධනාගාරයෙන් කිසිම වියදමක් නැතිව නොමිලේම එළියට එනවා. දැන් අපවත් ගෙවලා නෙවෙයි එන්නේ. නොමිලේ එළියට එන්නේ. දැන් එයාට මොකද්ද හිතට දැනෙන්නේ? සතුටක් දැනෙනවා. අන්න ඒ වගේ කියනවා තීන මිද්දෙන් නිදහස් වෙච්ච කෙනාට අර බන්ධනාගාරයෙන් කිසි වියදමක් නැතුව නිදහස් වෙච්ච කෙනා සතුටක් විඳිනවද? ඒ වගේ සතුටක් ලබන්න පුළුවන් කියන වදාළා. ඊළඟට හතරවෙනි එක උද්දච්ච කුක්කුච්චය. අපි කියන්නේ එකට විසිරීම කියලා හිතේනේ. හිතේ විසිරීම හරියට මේ වගේ කියනවා. උපමාවක් කියනවා. ඔන්න ගෙදරක ඉන්නවා මෙහෙකාරයෙක්. දැන් මෙහෙකාරයා කියලා කියන්නේ ගෙදර ඉන්න අය කියන වැඩේ කරන්න ඕනද නැද්ද? කඩේ යන්න කිව්වොත් කඩේ යන්න. දර බලන්න කිව්වොත් බලන්න. වතුර ගේන්න කිව්වොත් යන්න. කියන දේ කරන කෙනෙක් තමයි මෙහෙකාරයා කියලා කියන්නේ. අපේ හිතත් ඒ වගේ පින්වතුනි. මේ හිත කියන්නේ වැඩකාරයෙක් වගේ. ඕන දෙයක් කරන්න බැරිද පින්වතුනි? වැඩකාරයට කියලා ඕන දෙයක් කරගන්න පුළුවන්. ඕනම නරක දෙයක් කරගන්නත් පුළුවන් ඕන. දැන් මම ඕනනම් වැඩක් ගන්නම් ඔය ඇත්තන්ගේ. රුවන්වැලි සෑයට ගිහිල්ලා එන්නකෝ බලන්න. බැරිද දැන් ගිහිල්ලා එන්න? දඹදිව ගිහිල්ලා එන්න බලන්න. සාරි ගන්න නෙමෙයි. දැන් බැරිද යන්න? දැක්කද? ඕන වැඩක් කිව්වොත් කරනවද නැද්ද ඔය 16? 16 කියන්නේ වැඩකාරයා. හිත හැමේ දැන් මෙතන ඔය ගත තිබුණාට ඔය නැත්තන්ගේ හිත කොච්චර ගියාද කියලා බලන්න. ගෙවල් වලට ඊළඟට මොකන්ද කරන්නේ? හිත හරියට 16ක් වගේ. වැඩකාරයෙක් වගේ. දැන් වැඩකාරයෙක් කියන්නේ ස්වාධීනයිද පරාධීනයිද? පරාධීනයි.
පරාදීනගේ අනුන්ගේ යටතේ වැඩ කරනවා. හැබැයි මේ 16 දුකක් නෙවිදින්නේ දැන්. යම් දවසක දාස භාවයෙන් නිදහස් වෙනවා. දැන් එතකොට ස්වාධීනයි. දැන් එක එකනා කියන විදිහට වැඩ කරන්න ඕනේ නෑ. බුදුහාම දේශනා කරා මේ හිතේ විසිරීම හේවත් උද්දච්ච කුක්කුච්චේ කියන්නේ දාස භාවයක් වගේ කියනවා. දාස භාවයෙන් නිදහස් වීම වගේ කියනවා. උද්දච්ච කුක්කුච්චේ කියන චිත්ත වේගයේ චිත්තා වේගයේ නිදහස් වෙච්ච කෙනා. ඊළඟට පස්වෙනි එක විචිකිච්ඡාව. සැකයනේ. ඒකට ලස්සන උපමාවක් කියන බුදුහාමුදුරුවෝ. ඔන්න මිනිස්සේ කාන්තාරයක ගමන් කරනවා. දැන් එයාට ඕන තරම් සැප සම්පත් තියෙනවා. මිල මුදල් තියෙනවා. කෑම බීම නැහැ. දැන් කාන්තාරේ යන කෙනාට වටින්නේ මොනවද? කොච්චර මිල මුදල් තිබ්බත් වටිනවද? නැහැ. දැන් කාන්තාරයක අතරමං වුණාට පස්සේ යන්නේ කොහාටද කියලා දන්නේ නැහැ. විචිකිච්ඡාවත් ඒ වගේ. සැකය ඇති වුණාම මොකද්ද කරන්න කියලා අදහසක් නැහැ. හැබැයි මේ කාන්තාරේ තනි වෙච්ච කෙනා යම් දවසක කාන්තාරයෙන් ඈතර වෙලා ക്ഷേම භූමියකට ගමන් කරනවා. දැන් එයාට මොකද්ද තියෙන්නේ හිතට? සතුටක්. අන්න ඒ වගේ කිව්වා මේ විචිකිච්ඡාව නම් වූ චිත්තාවේගය දුරු කරපු කෙනා සතුටක් ලබනවා කිව්වා. එහෙනම් බුදුහාම දේශනා කරනවා යම් විදියකින් ණයකාරයෙක් ණය අරගෙන දුක් විඳිනවද? යම් විදියකින් අසනීප වෙලා කෙනෙක් දුක් විඳිනවද? යම් විදියකින් බන්ධනාගාරගත වෙලා යමෙක් යම් දුකක් විඳිනවද? යම් විදියකින් දාස භාවයේ තුල ඉඳගෙන යමෙක් දුක් විඳිනවද? යම් විදියකින් කාන්තාරයක අතරමං වෙලා යමෙක් දුක් විඳිනවද? අන්න ඒ වගේ දුකක් විඳින්න වෙනවා කිව්වා. මෙන්න මේ චිත්තාවේග පහෙන් යුක්ත වෙච්ච පුජ්‍යලයට. හැබැයි යම් කිසි කෙනෙක් කියන්නේ කොහොමද ටික ඉක්මනට කියන වෙලා ගියා වැඩි. යම් කිසි කෙනෙක් ණයෙන් නිදහස් වෙලා සතුටක් ලබනවද? යම් කිසි කෙනෙක් අසනීපයෙන් නිදහස් වෙලා සතුටක් ලබනවද? යම් කිසි කෙනෙක් බන්ධනාගාරයෙන් නිදහස් වෙලා සතුටක් ලබනවද? යම් කිසි කෙනෙක් දාස භාවයෙන් නිදහස් වෙලා සතුටක් ලබනවද? යම් කිසි කෙනෙක් කාන්තාරයෙන් ඈතර වෙලා සතුටක් ලබනවද? අන්න ඒ වගේ සතුටක් භුක්ති විඳින්න පුළුවන් කිව්වා. මෙන්න මේ චිත්තාවේග පාලනය කරපු කෙනා. ඒ චිත්තාවේග පාලනය වෙන්න එයාගේ පිරිසුදුකම වැඩි වෙන්න පටන් ගන්නවා. සුද්ධං අත්තං පරිහරಂತಿ. සුද්ධ ආත්මයක් පරිහරණය කරනවා. එයාගේ ජීවිතේ පිරිසුදු වෙන්න එයාගේ සතුට කියන එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ සීලයට වඩා සමාධියෙන් ගෙන දෙන සතුට නිරාමිසයි. ඒක අපිට කියන්න බෑ. ඊළඟට ඒ සිල්වත් සීලයෙන් සතුටු වෙච්ච කෙනා, පිරිසුදු වෙච්ච කෙනා, ඒ පිරිසුදුකම තියුණු වෙන්න බුදුහාමුදුරුවෝ එයාගේ හිත සමාධියටපත් වෙනවා කියලා වදා. තදාංග වශයෙන් විස්කම්බන වශයෙන් හිත කෙලෙස් නිවිලා ගිහිල්ලා හිත සමාධියටපත් වෙනවා. අන්නේ සිත ඒකාග්‍ර සමාධියටපත් වුණාට පස්සේ එයාගේ හිත හරි පිරිසිදුයි දැන්. ඒක කොයි වගේද කියලා බුදුහාමුදුරු උපමාවක් කියනවා. කන්දක් උඩ තියෙන විලක්. මේ විලේ වතුර හරි පැහැදිලි. පැහැදිලි නිසා උඩින් බලන කෙනෙකුට මේ විලේ පතුලේ තියෙන සිප්පි කටු හොඳට පේනවා. මත්ස්‍ය හොඳට පේනවා. ඒ ජලචර සාක ජලචර සත්වය හොඳට ප්‍රකටව පේන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අර චිත්ත වේගයන් පාලනය වෙලා පිරිසුදු වුණාට පස්සේ හිත සමාධිමත් වුණාට පස්සේ අන්න එයාගේ හිතට හොඳට පේන්න වැටහෙන්න පටන් ගන්නවා. දුක කියන්නේ මේකයි. දුකට හේතුව මේකයි. දුකෙන් නිදහස් වීම මේකයි. දුකෙන් නිදහස් වෙන මාර්ගය මේකයි කියලා හොඳට පේනවා. කෙලෙස් කියන්නේ මේවා, කෙලෙස් වලට හේතුව මේක, කෙලෙස් නැති කරන්නේ මෙහෙමයි, නැති කරන මාර්ගය මේකයි කියලා හොඳට පේනවා යාට. ස්කන්ධ කියන්නේ මේවා, ධාතු කියන්නේ මේවා, ආයතන කියන්නේ මේක, මෙන්න මේක පටිච්චසමුප්පන්නයි කියලා හොඳට ස්කන්ධ ආයතන ධාතු වශයෙන් හොඳට මේ ලෝකේ සත්‍ය තේරෙන්න පටන් ගන්නවා. පැහැදිලිද?